හුඟක් වෙලාවට මම කැමති තනියම ඉන්න. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම මිනිස්සු ආශ්‍රය කරන්න කැමති නැති බින්දුණු තනිවුණු කෙනෙක් කියලා. මං මේ කියන තනිකම හරිම වෙනස්. ඒක කාටවත් තේරුම් කරවන්න අමාරුයි. යාළුවෝ හිතවතුන් බොහෝ පිරිසක් හිටියත් මම ගොඩක්ම කැමති තනියම ඉන්න. ඒ මගේ ලෝකය. මමම හදාගත්ත සුවපහසු කලාපයක් ඒක. මගේ පාඩුවේ මගේම ෆැන්ටසි මම විතරක් ඉන්න එක තරම් දෙයක් මට තව නෑ. මං හරිම විනෝදකාමී කෙනෙක්. ඒත් මට ඕනේ ආයෙමත් තනිවීම. ඒ තනිවීමේ පුදුම නිදහස් නිවීමක් තියෙන්නේ. ලෝකයා එක්ක දුවන එක සමහර වෙලාවට මහන්සි. ඒත් ඒ හැමදේම ඇතුලේ මම මේ කියන තනිවීම ඇතුලේ ලැබෙන්නේ විවේකයක්. එතන පාළුවක් දුකක් නෑ. ඒ තමයි මගේ සුවපහසු කලාපය. ඒක ඇතුලේ තියෙන්නේ තනි කරම සැනසීමක්. ඉතින් මං ආස මගේ පාඩුවේ ඉන්න. ඒක අමුතු නොවන අමුතු දෙයක්.